අයිබෝවන් කියලා පිළිගන්නවා SL Visual Loft මගේ YouTube channel එකට. ඉතින් ගොඩක් අය අහලා තිබ්බ දෙයක් තමයි පරවින්ට සෙම හැදුනා. මොකද කරන්නේ මොනවද දෙන බෙහෙත් කියලා අහලා තිබ්බා. ඉතින් පරවින්ට සෙම හැදිනවම දෙන බෙහෙත් ගැන තමයි අද මම කතා කරන්න යන්නේ. ගොඩක් වෙලාවට පරවියන්ට සෙම හැදුනාම හරියට බෙහෙත් කරන තුනම පරුවයා මැරලා යනවා. ඒක අනිවාර්යයි. ඒ හින්දා පරිවයට හරි බෙහෙත් කරන්න ඕන. අද මං කියලා දෙන්න යන්නේ පරිවයන්ට සෙම හැදුනාම නිට්ටාවටම සුව කරන්න එකම එක බෙහෙතයි. වැඩි ගාණක් ගන්නෙත් නෑ. ෆාමසි රුපියල් 100ක වගේ පොඩි මුදලකට එක බෙහෙත් කාඩ් එකකින් එක දවසකට දීලා දවස් දෙක තුනක් දීලා හොඳ කරගන්න පුළුවන් බෙහෙත් එකක් ගැන තමයි මම කතා කරන්න යන්නේ. ඉතින් SL Visual Loft මගේ YouTube channel එක සමගරදී ඉන්න අපි යන අද වීඩියෝ එකට. ඉතින් මේ ඉන්නෙත් මාරන්තික සෙම රෝගය හැදිච්ච පරවියෙක්. සාමාන්‍යයෙන් සෙම රෝගයේ වෙස්ස කාලෙල නැත්නම් පරවියාට වෙන සත්තුත් එක්ක ඉඳලා සෙම තියෙන සත්තුත් එක්ක ඉඳලා වුණත් සෙම බෝ වීමේ හැකියාව තියෙනවා. සාමාන්‍ය පරවියෙකුට සෙම හැදුනාම ඉස්සෙල්ලාම සත්තුන්ගෙන් ඒ සතා වෙනම බක්කියකට වගේ දාන්න වෙනම කූඩයකට දාන්න පුළුවන් ගොඩක් හොඳයි. මොකද සෙම රෝගය කියන එකත් බෝ වෙන රෝගයක්. ඊට පස්සේ පරවියා වෙනම කූඩුවකට දාලා සාමාන්‍ය සෙම හැදුන පරවියා කහිනවා මේ විදිහට කටින් තමයි උස්ම ගන්න. ගොඩක් වෙලාවට කෑම කන්නේ කහිනවා. හැමතිස්සෙම කහින එක තමයි මේ පරිවැය වැඩි සෙම රෝගය. මේ තියෙන ටෙට්‍රාසයික්ලින් මම මගේ පරිවැයට සෙම හදුනාම දෙන බෙහෙත් එක ටෙට්‍රාසයික්ලින් මිලිග්‍රෑම් 250 මේ පෙත්තෙන් භාගයක් හරිමාරෙන් උදේට හවසට දෙන්න ඕන. මේ විදිහට රතු පාට කෑල්ල අයින් කරලා කහ පාටේ පොඩි බෙහෙත් එකකින් භාගයක් මේ වගේ ඉන්ජෙක්ෂන් කට්ටර් දාලා පොඩි වතුර ප්‍රමාණයක් එක්ක සතාට උදේටයි හවසටයි දෙන්න ඕන. මේ විදිහට බෙහෙත් දීලා දවස් දෙකක් තුනක් වගේ සම්පූර්ණම සෙම රෝගය හොඳ වෙලා යනවා. ඉතින් ඔයත් මේ බෙහෙත් එක දීලා බලන්න. වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් ලයික් එකක් දාලා SL Visual Loft මගේ YouTube channel එක subscribe කරගන්න. ඉතින් තවත් දවසකින් හම්බ වෙන බලාපොරොත්තු වෙන සමගන්න ඔසමට ස්තුතියි.